මනෝවිද්‍යානුකූලව ඔය හොරෙන් කරනවා කියන ආදරේ වර්ගීකරණය කරන්න පුළුවන්. සමහර හොරෙන් කරන ආදරේ සමාජයටවත් තමන්ටවත් වැඩක් නැති විදිහට තමන්ගේ ජීවිතවලට හානි කරන විදිහට ආදරය කරනවා. මේගොල්ලෝ මේ හොරෙන් කරන ආදරය කරන්නේ කුඩා කාලයේදී ලැබපු අත්දැකීම්. පුංචි කාලයේදී අපි කියමු පිරිමි ළමෙක් කියලා. ඒ කියන්නේ අවුරුදු 18 17 වගේ තරුණ වියේ හිටපු පිරිමි දරුවෙක් වයසින් වැඩි කාන්තාවක් සමග ඒ වගේ ඇසුරට වැටුණාම එයා ගෙදර අයට බයයි. සමාජයට බයයි. ඒ නිසා හොරෙන් ගිහිල්ලා ඒකට ක්‍රම යොදාගෙන අර අසම්මත සම්බන්ධතාවයන් වල නියැලෙන්න වෙනවා. ඊට පස්සේ මෙයා ලොකු වෙනකොට හොඳ කසාදයක් බැඳලා හොඳ නෝනා කෙනෙක් හොඳ ගෙදරක් වාහන ඒ හැමදේම තිබ්බත් මෙයා රස විඳින්නේම අර හොරෙන් කරන ආදරයකට. එතකොට මෙයා උපක්‍රමශීලීව තව කෙනෙක් සොයා ගන්නවා ඒ ආදරේ ලබන්න. ගෙදර ඉන්න නෝනා ලස්සනට ඇඳ හදලා එයාට අවශ්‍ය විදිහට හැමදේම කරලා ඒ තිබ්බත් එයා ඒ ආදරයට වැඩිය අර හොරෙන් රිංගලා කරන ආදරයට කැමති වෙනවා. ඒක කැබ්බැහි වීමක්. එතකොට තවත් අය ආදරය කරනවා සමහර බිරින්දෑවරු කැමති මහත්තයා බීලා ගෙදර එනවනම්. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ එයා පුංචි කාලේ දැක්කා එයාගේ තාත්තා හොඳටම බීලා ඇවිල්ලා ගෙදර අයට කරදර කරන විදිය, අම්මට කරදර කරන විදිය, පහුවදා ඒ අම්මා හොඳට ඉන්න විදියත් එයා දකිනවා. එතකොට මෙයා හිතනවා මගේ හස්බන්ඩ්ුත් බීලාවට කමන්නේ. අන්න ඒ ආදරයටත් එයා ආදරණීය වෙනවා. තවත් සමහර අය ඉන්නවා තමන්ට නොලැබෙන දෙයක්. සමහර කාන්තාව සමහර පිරිමි හරි කැමති ලයාන්විතව කතා කරන ආදරයට ගරු කරන තමන්ට ඇහුම්කන් දෙන අයට. එතකොට ඒගොල්ලෝ ඒ ආදරය හොරෙන් කරන්නට පෙළඹෙනවා. මේක අසම්මතයි අසම්මතයි කියලා කියන්නට බෑ. ඒ වුණත් තමන් ඒ ආස්වාද ලබන්නේ මනෝවිද්‍යානුකූලව බලනකොට තමන්ට සතුට හොයනවා කියලා කියන්නට පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම අපි විකල්ප හොයනවට වැඩිය අපි තමන්ට සුදුසු දේ තෝරා ගැනීම හොඳයි කියලා මම මනෝවිද්‍යානුකූලව කියනවා.